තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්තුනි, ශිරුම් දෙනාට තෙරුවන් සරණයි. අද දිනේ බුදුදහමේ සඳහන් වන කාලි යකින්නේගේ කතාව ගැන හැර දැක්වීමට මෙයට උගන්වන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම මේ කතාවේ උප්පත්තිය පටන් ගන්නේ එක්තරා තරුණයෙක් හිටියා. බොහොම හොඳින් දෙමාපියන්ට සලකන, දෙමාපියන්ට හිත රිදවන්නේ නැති තරුණයෙක්. මේ තරුණයා තමන්ගේ තාත්තගේ මරණයෙන් පස්සේ අම්මට හොඳින් සලකමින් ගොඩ ගොවිතැන්, ඒ වගේම මඩ ගොවිතැන් ආදී සියලුම කටයුතු සිද්ධ කරගනිමින් හොඳින් තමන්ගේ ජීවිතය ගත කරන්නට යෙදුණා. මෙහෙම ගත කරන අතරතුරේදී මවට මේ පුතාව විවාහ කර දෙන්න ඕනි කියලා හිතවිල්ලක් උපන්නා. ඉන් අනතුරුව මව තමන්ගේ පුතාට මේ කාරණේ මතක් කරා. නමුත් පුතා ඒක ප්‍රතික්ෂේප කරා. නැවත නැවතත් අම්මා ඉල්ලීම් කරාට පුතා ප්‍රතික්ෂේප කරන්නට යෙදුණා. අම්මා පුතාගේ කැමැත්ත බලන්නේ නැතුව හොයලා බලන්න ඕනේ සුදුසු තරුණියක්ව කියලා හොයලා බලන්න පිටත් වෙනකොට මේ තරුණයා ඇහුවා අම්මා කොහෙද යන්නේ කියලා. මම මේ ළඟ ගෙදරකට යනවා. ඒ ගෙදර ඉන්න තරුණියව නුඹට විවාහ කරලා දෙන්න අහන්න යන්නේ කියලා කිව්වා. ඒ වෙලාවේදී පුතා කිව්වා ඒ ගෙදරට යන්න එපා. අර අහවල් ගෙදරට යන්න. ඒ ගෙදර තරුණියක් ඉන්නවා. ඒ ගෙදරින් අහලා බලන්න කියලා. ඉතින් අම්මත් ඒ වෙලාවේ සතුටක් ඇති වුණා අම්මටත්. පුතාගේ කැමැත්තනේ කියලා. ඊට පස්සේ ඒ ගෙදරට ගිහිල්ලා අහලා බැලුවාම ඒ අයගේ කැමැත්තෙන් මේ විවාහය සිද්ධ කරලා දෙන්න යෙදුණා. විවාහයෙන් පස්සේ බොහෝම සතුටින් කාලය ගෙවුණා. අම්මට තේරුණා මේ විවාහ කරගත් කාන්තාව වඳ ස්ත්‍රියක් බව. ඉන්නන්තරුව අම්මා කාලයක් බලාගෙන ඉඳලා පුතාට කිව්වා අපේ මේ පරම්පරාවත් නැසිලා යනවා. ඒ නිසා මේ ස්ත්‍රියටත් දරුවෝ ලැබෙන්නේ නැහැ. ඒ නිසා තවත් විවාහයක් කරගන්න කියලා. පුතා ඒකට කැමති වුණේ නැහැ. දැන් මේ එක විවාහයක් කරගෙන තිබෙන බාධාත් එක්ක තමන්ගේ කටයුතු කරගෙන යන්න තියෙන අපහසුවත් එක්ක ඒකට කැමති උනේ නැහැ. නිරන්තරයෙන් අම්මා මේක පුතාට කියනවා. මේක අහගෙන හිටපු විවාහ වෙලා ඉන්න බිරිඳ කල්පනා කරා තව කවුරු හරි විවාහ වුණොත් එහෙම තමන්ට මොන වගේ තත්ත්වයක් වෙයිද කියලා. පුතාලා කොච්චර මේ විදිහට ප්‍රතික්ෂේප කරා අවසානයේදී අම්මගේ කීමට තාත්තගේ කීමට නතු වෙනවා කියලා හිතලා මේ කාන්තාව තරුණිය කල්පනා කරා මමම කවුරු හරි මං අඳුරන කෙනෙක් හොයලා විවාහ කරලා දෙන්න ඕනේ කියලා. නැත්තම් තමන්ට වෙන්නේ තව විවාහයක් කරගත්තොත් එහෙම වැඩකාරියක් වගේ ජීවත් වෙන්න බැල මෙහිකම් කරන්න, එහෙම නැත්තම් මේ ගෙදරින් යන්න වෙන්නේ කියලා කල්පනා කරලා මේ ස්ත්‍රියම ගිහිල්ලා එක්තරා ගෙදරක හිටපු තරුණියක්ට මේ යෝජනාව කරලා ඒ ගෙදර අයගෙත් හිත කැමැති කරවගෙන, ඒ අයත් කැමැති කරවගෙන විවාහ කරලා මේ නිවසටම, මේ දෙදෙනා තුන් දෙනා ඉන්න නිවසටම එම තරුණියත් කැඳාගෙන ආවා. ස්ත්‍රිය පළමු විවාහයේ ස්ත්‍රිය කිව්වා නැගණිය ඔබට දරුවෙක් ලැබෙන්න ගැබ් ගත්තට පස්සේ මට මතක් කරන්න. ගැබ ආරක්ෂා කරන්න ඕනේ. ඒක වෙනුවෙන් වෙනම ආහාර පාන ගන්න ඕනේ ආදි වශයෙන් කියලා කැමැති කරවගත්තා. ඊට පස්සේ පළමු දරු ගැබ පිහිටියට පස්සේ මේ දෙවෙනි බිරිඳ පළමු ස්ත්‍රියට ඒක මතක් කරා. ඊට පස්සේ පළමු ස්ත්‍රිය ඒ දරු ගැබ වැටෙන්න බෙහෙතක් කෑමත් එක්ක මිශ්‍ර කරලා දරුවෙකු ලැබෙන්න ඉන්න කාන්තාවට බෙහෙත් ලබා දුන්නා. ඊට පස්සේ දරු ගැබ වැටුණා. ඉන්න අනුතරව දෙවෙනි දරු ගැබත් පසු කාලයක පිහිටියා. දෙවෙනි දරු ගැබත් පිහිටියාට පස්සේ මේ බිරිඳට කිව්වට පස්සේ පළමු විවාහයේ බිරිඳට කිව්වට පස්සේ ඒ බිරිඳ කැමැත්තෙන් ගෙන්නගෙන ආපු තමන්ම විවාහ යෝජනාව කරලා විවාහ කරලා දුන්න කාන්තාවගේ දෙවෙනි දරු ගැබත් වැටෙන විදිහට බෙහෙත් දුන්නා. ඒ මොකද බය නිසා, හිතේ බය නිසා.
මේ තැනැත්තියගේ හිතේ තියෙන බය. Tamanට දේවල් නැති වෙයි, වැඩකාරියක් වගේ ජීවත් වෙන්න වෙයි කියන එක නිසා. දෙවෙනි දරුගැබ හෙලීමෙන් අනතුරුව තුන්වෙනි දරුගැබත් පිහිටන්න යෙදුණා. ඒ තුන්වෙනි දරුගැබ පිහිටනව වෙනකොට අහල පහල ළඟ ගෙවල් වල අයගෙත් වැඩිහිටියන්ගෙත් උපදෙස් අනුව මේක නොකියා හිටියා පළමු බිරිඳට. ඉන්න අනතුරුව ගැබ මෝරා ගිහිල්ලා දරුගැබ මේරීමෙන් කුස ඉදිරියට නෙරා ඇවිල්ලා තියෙනවා දැකලා මේ පිළිබඳව විමසුවාම දෙවෙනි බිරිඳ කිව්වා පළවෙනි අවස්ථා දෙකේදීම මගේ දරුගැබ හෙළුවා නේද? දැනුත් මේ දරුගැබ හෙලනවා මම මුලින් කිව්වා නම් එහෙම කියලා මෙහෙම කියන්න හේතුණා. ඊට පස්සේ පළමු බිරිඳ කල්පනා කරා මං කරපු දේ හෙලි වෙලා තියෙන්නේ කියලා කල්පනා කරලා පැත්තකට වෙලා හිටියා. ප්‍රමාදයක්. ඒ දරුගැබත් වැටෙන්න බෙහෙතක් යොදන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනකල් බලා හිටියා. ඉන්න අනතුරුව ඇයගේ ප්‍රමාදයක් දෙවනි විවාහයේ බිරිඳගේ ප්‍රමාදයක් දැකලා ආහාර වලට මිශ්‍ර කරලා ලබා දුන්නා ගැබ වැටෙන බෙහෙත්. නමුත් ගැබ මෝරා ගිහිල්ලා තිබුණු නිසා ගැබ හැලෙන්න කාලයක් ගත වුණා. ඒ වගේම ගැබ වැටෙන්න යන අවස්ථාව වෙනකොට ගැබ මෝරලා තිබ්බ නිසා හරස් වුණා. ඒ හරස් වීමෙන් ජීවිතයත් අනතුරු තත්යකටපත් වෙලා මරණාසන්න මොහොතටපත් වුණා මේ දෙවෙනි විවාහයේ කාන්තාව. දෙවෙනි විවාහයේ කාන්තාව මැරෙන්න ආසන්න බව දැනගෙන පළමු බිරිඳට කිව්වා ඔබ මාව මේ ගෙදරට ගෙන්නන් ඇවිල්ලා ඔබගේ කැමැත්තෙන්ම සැමියාට විවාහ කරලා දීලා මගේ තුන්වෙනි දරුවත් නැති කරා දැන් මගේ ජීවිතයක් නැති වෙන්නයි යන්නේ. මම මේ පාලිය ගන්නවා ඊළඟ ආත්මෙදී මේ කරපු දෙයට වාඩුව ගන්නවා පාලිය ගන්නවා කියලා මේ විදිහට වෛර කරගෙන මරණයටපත් වුණා. මරණයට අනතුරුව ඒ නිවසේම බැලලියක් වෙලා ඉපදුනා මේ කාන්තාව. මේ පිළිබඳව මේ විදිහට දරුගැබ් හෙලපු කාරණය සැමියාත් අහල පහල ළඟ පාත ගෙවල් වල අයත් දැනගෙන මේ කාන්තාවට හොඳටම ගහලා තලලා පෙළලා දැම්මා. ඉන්න අනතුරුව ඒ ගුටි කෑමෙන්ම රෝගාතුර වෙලා මිය යන්ට යෙදුණා ඒ කාන්තාවට. ඒ කාන්තාව මිය ගිහිල්ලා ඒ ගෙදරම කිකිලියක් ඉපදුණා. ඉන්න අනතුරුව මේ බැලලිය කිකිලිය දාන බිත්තර නිරන්තරයෙන්ම ආහාරයට ගන්නවා. ඉතින් මේ කිකිලිය බොහොම බයෙන් ඉන්නේ. මොකද මේ බැලලිය නැත්තම් මේ පූසා බලාගෙන ඉන්නේ නිරන්තරයෙන්ම බිත්තරත් කහලා ඒ කිකිලියත් මරාගෙන කන්න පුළුවන් නම් ඒ සඳහා අවස්ථාව බලමින් ඉන්නේ. ඉතින් මේක දැකපු ඒ කිකිලිය අවසානයේ මරණ මොහොතේදී වෛර බැඳගත්තා. මමත් නුඹගේ පැටවුන්ව කනවා ඊළඟ ආත්ම භාවයේදී කියලා මෙහෙම වෛර බැඳගෙන මරණයටපත් වුණා කිකිලිය. කිකිලිය මරණයටපත් වෙලා ගිහිල්ලා කොටි දෙනක් වෙලා උප්පත්තිය ලැබුවා. ඒ වගේම බලල් දෙන ඒ පූසා මරණයටපත් වෙලා ගිහිල්ලා ඉන් අනතුරුව මුව දෙනක් වෙලා උප්පත්තිය ලැබුවා. මුව දෙන වාර දෙකකදීම පැටව දැම්මට පස්සේ දුවගෙන ඇවිල්ලා මේ කොටි දෙන විසින් මුව දෙනගේ පැටව අනුභව කරා. ඉන්න අනතුරුව මුව දෙන මරණයටපත් වෙන්න කලින් වෛර බැඳගත්ත නැවත වාරයක් මමත් නුඹගේ දරුවන්වත් නුඹවත් කනවා කියලා මෙහෙම වෛර බැඳගත්තා. ඉන් අනතුරුව මේ මුව දෙන මරණයටපත් වෙලා ගිහිල්ලා යකින්නක් වෙලා ඉපදුනා. චාතු මහරජිකයට අයත් බොහෝම අල්පේශාක්‍ය වූ යකින්නක් බවට පත් වෙලා උප්පත්තිය ලැබුවා. ඉන් අනතුරුව කොටි දෙන මරණයටපත් වෙලා ගිහිල්ලා සවැත් නුවර බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේදී සවැත් නුවර නිවසක තරුණියක් වෙලා උප්පත්තිය ලැබුවා. ඉන් අනතුරුව මේ තරුණිය සවැත් නුවරින් බැහැර දුෂ්කර පැත්තක කෙනෙක් එක්ක පිරිමි කෙනෙක් එක්ක විවාහයෙන් යෙදුණා. විවාහ වෙලා පළමු
දරු ගැබ ලැබෙන්න තියෙනකොට ඒ නිවසේදීම දරු ගැබ ලැබුණා. දරුවා ලැබුණාට පස්සේ ඒ නිවසට දුවගෙන එනවා තමන්ගේ යහළුවෙකුගේ වේශයක් අරගෙන රූපයක් මවාගෙන ඒ දුවගෙන ඇවිල්ලා අහනවා කෝ මගේ යෙහෙළිය කියලා. ඒ වෙලාවේදී ඇතුල්ගේ ඉන්නවා දරුවෙක් වැදුවනේ ඇතුල්ගේ ඉන්නවා දරුවා මේ මෙතන ඉන්නවා කියලා කියනවා. ඉතින් මේ යකින්නිය තමන්ගේ යහළුවෙකුගේ වේශයෙන් ඇවිල්ලා ඉන්නේ. ඇවිල්ලා අර දරුවා ඉන්න ගෙට ඇතුල් වෙලා දරුවව ආහාරයට ගත්තා. ඊට පස්සේ පැනලා යන්න යෙදුණා. දෙවෙනි වාරෙත් මේ ස්ත්‍රියට දරුවෙක් ලැබුණා. ඒ දරුවා ලැබෙන වෙලාවෙත් අර විදිහටම යෙහෙළියෙක් වගේ ඇවිල්ලා අනිත් අයගෙන් අහනවා කෝ කියලා මගේ යෙහෙළිය. ඇතුල්ගේ ඉන්නවා දරුවෙක් මේ දැන් වැදුවා. දරුවා ඉන්නවා කියලා කියනවා. ඒ වෙලාවට යකින්න ගිහිල්ලා අර දරුවව ආහාරයට අරගෙන පැනලා දුවන්ට යෙදුණා. පැනලා යන්න යෙදුණා. ඊට පස්සේ දැන් වාර දෙකකදීම දරුවා යකින්නක් විසින් ආහාරයට ගත්තායි කියන මේ දේත් එක්ක තුන්වෙනි දරුවා ලැබෙන්න ඉන්නකොට ගැබ මෝරාගෙන එනකොට මේ අම්මයි තාත්තයි සවැත් නුවරට පිටත් වෙලා ගියා. එහෙදි මේ දරුවව බිහි කරන්න ඕනේ නැත්නම් මෙහෙදි බිහි කරොත් මේ විදිහට දරුවන්ට අනතුරක් තියෙනවා කියලා. ඊට පස්සේ සවැත් නුවරට ගිහිල්ලා එහෙදි දරුවව බිහි කරා මෙලොවට. බිහි කරලා නම් තැබුවා. නම් තබලා ස්වාම පුරුෂයත් එක්ක කතා කරගෙන දැන් අනතුරක් නැහැ. අපි නැවත නිවසට මියන් කියලා අර දුෂ්කර දුර පළාතට පිටත් වෙන්න යෙදුණා පාගමනින්ම. ඒ දවස්වල වෙනත් යාන වාහන තිබුණේ නැහැ. ඉතින් පාගමනින් එන අතරතේ දෙව්රම් වෙහෙර හරහා වැටලා තියෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දෙව්රම් වෙහෙර හරහා වැටලා තියෙන මාර්ගයේ ගමන් කරන්නට යෙදුනේ. ගමන් කරලා යන ගමන් දෙව්රම් වෙහෙරේ පොකුණේ දෙව්රම් වෙහෙර ඉස්සරහා තියෙන පොකුණේ පැම් පහසුවෙන් යෙදුණා. නාලා අම්මා ගොඩට ඇවිල්ලා දරුවට කිරි දෙමින් හිටියා. සාම්පුරුෂයා නාන්න යෙදුණා. ඒ වෙලාවේදී ඈතින් දුවගෙන එන කාන්තාව දැකලා මේ ඉන්නේ අර යකින්න තමයි කියලා හිතලා තමන්ගේ ස්වාම්පුරුෂයාටත් කෑ ගහලා ඉක්මනට ගොඩට එන්න කියලා මේ ස්ත්‍රිය දරුවත් එක්කම දෙව්රම් වෙහෙරේ ඇතුළට දුවගෙන ගියා ගේට්ටුවේ. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ දහම් දෙසමින් ඉන්න විට බුදුරජාණන් වහන්සේගේ පාමුල තියලා දරුවා ස්වාමීනි ඔබ වහන්සේට මේ දරුවව බාර කරනවා මේ දරුවව බේරලා දෙන්න කියලා ඉල්ලලා සිටියා. ඊපස්සේ අර යකින්නේ දෝගන ආවට දෙව්රම් වෙහෙරේ ගේට්ටුව ළඟදී ඒ දෙව්රම් වෙහෙරට ආරක්ෂාව සපයන දේවතාවා විසින් නතර කරන්ට යෙදුණා. ඇතුල් වෙන්න බැරි වුණා. අර ස්ත්‍රිය දරුවා එක්ක බුදුරජාණන් වහන්සේ ළඟ හිටියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ කැඳවලා ඒ යකින්නේව ඒ ස්ත්‍රියව කැඳාගෙන එන්න කියලා කිව්වා. ඒ යකින්නත් ඇතුළට ආවා. මනුෂ්‍ය වේශයකින් ඉන්නේ. ඉතින් ඇතුළට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද්ද මේ වෙනවා කියලා කියන්නේ කියලා මේ සිදුවීම සම්බන්ධයෙන් ඇහුවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා මාව නුඹලා දෙන්න මේ විදිහට නොදක්කා නම් එහෙම කල්පයක් පවතින වෛරයක් බවට මේ වෛරයපත් වෙනවා. වෛරයට වෛර කරන්න එපා. වෛරේ සංසිඳෙන්නේ නැහැ. ඒක පුරාණ ධර්මතාවයක් කියලා බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්න පටන් ගත්තා. වලසුන්ගෙත් ඒ වගේම කොළොම් ගහේ හිටපු කොළොම් ගහට අධිග්‍රහිත රුක්ෂ දේවතා දෙවියන්ගෙත් අතර තිබුණා වූ වෛරය වගේ කවුඩන්ගේ ඒ කියන්නේ කාක්කන්ගෙත් මහමුණන් කියලා කියන ඒ සත්තුන්ගෙන් කොරළන්ගෙත් අතර තිබුණු වෛරයෙන් කල්පයක් පවතින වෛරයක් බවට පත් වෙනවා. මේක මාව මේ විදිහට නොදක්කා නම් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. එහෙම දේශනා කරලා බුදුරජාණන් වහන්සේ වෛරෙන් වෛරය සංසිඳවන්න බෑ. අවෛරෙන් අවෛරය සංසිඳ විය යුතුයි කියලා දහම් දේශනා කරා. නහි වේරේන වේරානි සම්මන්ති දුක්ඛදාචන කියලා බුදුරජාණන් වහන්සේ ගාථාව දේශනා කරලා දහම් දේශනා කරන්නට යෙදුණා. දහම් දේශනාව අවසානයේදී මේ යක්ෂණිය සෝවාන් ඵලයේ පිහිටියා. ඉතින් සෝවාන් ඵලයේ පිහිටුවාට පස්සේ පස්පව් සිදු කරන්නේ ඒ සීලය ආරක්ෂා කරනවා. ඉතින් ඒ වෙලාවේදී ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ යකින්නේගේ අතට දරුවව දෙන්න කියලා
මේ අම්මට කිව්වා. ඒ අම්මා ඒ යකින්නේගේ අතර දරුවව දෙන්න අකමැති වුණා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ඉල්ලීම මත දුන්නා. ඊට පස්සේ මේ යකින්නය මේ දරුවව නලවලා සිපෑරගෙන ඊට පස්සේ ආපහු දීලා අඬන්න යෙදුණා. අඬන්න පටන් ගත්තා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ අඬන්න හේතුව අහලා තමන් මෙච්චර කල් කෑමක් බීමක් හරියට කුසට නැතුව කාලය ගත කරේ දෙවුරන් විහෙරේ නාන වේලාව වෙනකොට මේ ස්ත්‍රිය දරුවත් එක්ක ඇවිල්ලා ස්වාම පුරුෂයත් එක්ක ඇවිල්ලා නාන වේලාව වෙනකොටත් ඊට කලින් එන්න බැරි වුණේ තමන්ට තමන් වෙසමුනි මහරජුරුවන්ගේ වෛශ්‍රවණ දිව්‍ය රාජයාගේ උපස්ථානයට ගිහිල්ලා ඉඳලා තියෙන්නේ. ඉතින් ඒ උපස්ථානයට ගියපුවාම මේ අල්පේ ශාක්‍යෝ යක්ෂණියන්ට යක්කුන්ට අනවතප්ත වෙලේ ඉඳලා වතුර ගෙනියන්න තියෙනවා වෙසමුනි මහරජුරුවන්ගේ උපස්ථානෙට. ඉතින් ඒ කාර්යයට යන අය ගොඩාක් වෙලාවට අවුරුදු 4ක් ඒ වගේම 5ක් වගේ කාලයකදී මරණයටපත් වෙනවා. වෙලා යනවා. නමුත් මේ යක්ෂණිය එහෙම උනේ නැහැ. ඉතින් මේ යක්ෂණිය තමන්ගේ උපස්ථානෙ ඉවර වුණ ගමන්ම තමයි මේ නැවත ඇවිල්ලා සවැත් නුවර පොකුණ ළඟට දුවගෙන ආවේ ඒ ගෙදරටත් ගිහිල්ලා. තමන් කලින් ඒ විදිහට ආහාරක් හරියට කුසට ලැබෙන්නේ නැතුව ජීවිතේ දුකසේ ගත කරා. දැන් සෝවාන් වීම නිසා ඒ වගේ පරපණ නැසීමක් සිද්ධ කරන්නේ නැහැ. ඒ නිසා දැන් ආහාර පානයක් නැවතත් මොකවත් නැතුව යනවා නේද කියලා ඒක මතක් වෙලා අඬන්න යෙදුනේ කියලා මතක් කරා. බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ එම යක්ෂණියව කාන්තාවටම බාර දුන්නා. එක් කරගෙන ගිහිල්ලා කැඳබත් ආදිය දීලා පෝෂණය කරලා යම් කිසි තැනක තියලා පෝෂණය කරන්න කියලා. ඒ යක්ෂණියව එක් කරන් ගිහිල්ලා මේ කාන්තාව තමන්ගේ ගෙදර නතර කරගෙන හිටියා. ඒ ඉන්නකොට වී කොටන සද්දේ මෝල් ගස් පෙරලෙන සද්දේ ආදී නිසා එතන කැමති නැහැ. දරුවෝ කෑ ගහනවා. ඒ වගේ දේවල් නිසා එක එක තැන් වලට එක් කරන් ගියාට කිසිම තැනකට කැමති වුණේ නැහැ. අවසානයේදී ඒ ගමේ ඉඳලා ටික දුරක් ඈතින් තියෙන කවුරුත් යන්නේ නැති තැනකට එක් කරන් ගිහිල්ලා එතන නතර කරලා ආහාර පාන ආදී දෙමින් පෝෂණය කරන්න යෙදුණා. මේ කාලී යක්ෂණියත් තමන්ට තියෙන 이르දිය පාවිච්චි කරලා මේ කාලයට ඉදිරියේදී වහිනවා, මේ කාලයට පායනවා. ඒ නිසා මේ කාලයට ගොඩ ගොවිතැන් කරන්න, මේ කාලයට මඩ ගොවිතැන් කරන්න කියලා මේ බීජ වර්ග පැල කරන්න කියලා මේ යක්ෂණිය උපදෙස් දෙනවා. ඉතින් ඒ උපදෙස් දීලා අර ගමේ අයට වඩා මේ ස්ත්‍රිය බොහොම පහසුවෙන් වගා කටයුතු වලින් අස්වනු නෙලා ගන්නවා. ඉතින් මේක දැකපු ගමේ අයත් මේකට රහස අහලා යක්ෂණියට කැඳබත් ගිහින් දීලා යක්ෂණියගේ හිත දිනාගෙන ඒ තොරතුරු ලබා ගත්තාම ඔබලටත් ඒ තොරතුරු දෙයි කියලා කිව්වා මේ කාන්තාව. ඒ ගමේ හැමෝම එකතු වෙලා යක්ෂණියට ආහාර පාන ආදී ලබා දීලා තමන්ට අවශ්‍ය තොරතුරු කාලගුණය සම්බන්ධ තොරතුරු ලබාගෙන බොහොම හොඳින් ගොවිතැන සිද්ධ කරමින් ජීවිකාව ගෙන යන්න. ඔබටත් මේ කතාව අහලා තීරණය කරන්න පුළුවන්. ඔබ මේ රූපේ දකින්න කෙනත් ඒ වගේම මෙතන මේ කාලී යක්ෂණිය කියන කෙනත් දෙන්නම එක කෙනෙක්ද කියලා. කොහොම වුණත් අපේ බුදුසසුනේ සඳහන් වන මේ කතාවට අනුව සෝවාන් වෙලා ඉන්නේ කාලී යක්ෂණිය. සෝවාන් වෙලා ඉන්න කෙනෙක් පරපණ නැසීමක් සිද්ධ කරන්නේ නැහැ කියලා සිහිපත් කරනවා. ඉතින් මේ කතාවේ සාරාංශය තමයි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ ඔඩියෝ එක තුලින් මෙහි ආදර්ශය දේශයේ ජය ගැනීම කොහොමද කරන්න ඕනේ අපි ඊළඟ ඔඩියෝ එක තුලින් ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ බණ පොතේ සඳහන් වෙන මේ කතාව අහනකොට අහගෙන ඉන්නකොට ඔබට ගොඩාක් ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ විදිහේ අවස්ථා දැන් මේ කතාව තුල තියෙනවා. ඉතින් හොඳින් සාවධානව අහගෙන හිටපු ඔබට සතිමත්ව අහගෙන හිටපු ඔබට ඒ ඇතිවෙනා වූ ගැටලු ලියලා තියාගෙන කමෙන්ට් තීරුවේ හෝ අපගේ WhatsApp අංකයට යොමු කරන්න. අපි ඒවට පිළිතුරු දෙන්නම්. එතෙක් සියලුම දෙනාට තුනුරුවන්ගේ සරණ.